වෙන හැමෝම ඉතින් යන තැනක් තමයි ප්‍රෝටීන් මාකට් එක. ඉතින් මාත් අද ප්‍රෝටීන් මාකට් එකට ඉතින් ගිහිල්ලා බලමු මොනවාද එහෙ තියෙන්නේ ලස්සනද කොහොමද කියලා. හරි ගිහිල්ලා බලමු. හරි යාළුවනේ ගමන් ඉන්නේ තුට්ට. ඉතින් විදේශිකයන්ට විනෝදෙන්න හොඳම රටක් තමයි තායිලන්තය. ඉතින් මාත් මේ ප්‍රෝටීන් මාකට් එකට මීට කලින් ඇවිල්ලා තියෙනවා. ඒ දවස්වල නම් ඉතින් මේකේ පැකේජ් වගේක් තිබ්බා. ඉතින් දැන් කොහොමද දන්නේ? ඒ ගිහිල්ලා බලමු මේ පැකේජ් එකක් කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඔව් මම පැකේජ් එකක් දැන් ගත්තා. ඉතින් මේ පැකේජ් එකේ ඇත්තටම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා බෝට් ටුවර් එක. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා යන ඕනම කෙනෙකුට. ඉතින් අපිට උඩ මේකේ නැගලා යන්න පුළුවන්. ඉතින් මේක යනකොට තනියෙන් යන්න. ඉතින් ගොඩක් කට්ටිය අපිත් එක්ක යනවා. එක එක රටවල් වල කට්ටියත් එක්ක. ඉතින් අර කට්ටියක් ගිහිල්ලා ඉන්නේ. මෙතනින් තමයි පටන් ගන්න. ඉතින් මේ මාකට් එක තියෙන්නේ ඇත්තටම මේ වතුර උඩ. පයකට ඉතින් ඇත්තටම කියනවා පාවෙල වෙලෙල්ල සංකීර්ණයක් කිව්වෙත් හරි. ඉතින් මේකේ පටන් ගන්න තැන මේ කට්ටිය අනිවා අපි ගිහිල්ලා දානවා එහෙ කෙලවරට. ඒකට අපිට එනකොට එන්න තියෙන්නේ පේනවනේ ලස්සන view එකක් පේනවා. ඇත්තටම අපිත් එක්ක යන මේ හරියටම ෆ්‍රෙන්ඩ්ලි අපිට ඕන තැනක නතර වෙලා බඩු ගන්න පුළුවන්. මොකද මේවා වෙලඳාම් කරන්නේ බෝට් උඩ කැම් view හැමදේම ගන්න තියෙනවා. ලස්සන view එකක් බලන්න යනකොට මේ බෝට් එක. ඉතින් ඒක තමයි මෙයාලා මේ අපිට පෙන්වන්න තමයි අර යන්නේ. මේ ඉතින් එහෙ කට්ටියක් දාලා එන ගමන් වෙන්න ඕන. ඉතින් අපිට මේ පැත්තේ බලනකොට වෙන්නේ රෙස්ටෝරන්ට්, මේ පැත්තේ බලනකොට වෙන්නේ රෙස්ටෝරන්ට්. මේ රෙස්ටෝරන්ට් තියෙන්නේ ඇත්තටම බෝට් උඩ. එයාලා කෑම හදනවා, කේක් බාබිකියුද හැමදේම ඉතින් තියෙනවා. අපිට ඕන වෙලාවක ගිහිල්ලා ඉතින් ඒ වරගෙන ඉතින් ඒ හරිය ඒ පැත්තේ ගිහිල්ලා වාඩිලා කෑම කන්න පුළුවන්. ඉතින් ඇත්තටම කවුරු හරි ඉතින් මේ පැත්තේ යනවා අනිවාර්යෙන් මේ අත්දැකීම ලබා ගන්න. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් ඇත්තට ලස්සනටම ජීවිතේ විඳවන්න පුළුවන් ස්ථානයක් හැටියට මේ ප්‍රෝටීන් මාකට් එක මට කියන්න පුළුවන්. පේනවා ඉතින් ලස්සන view එකක් තියෙනවා. ඉතින් අද පොඩ්ඩක් අවශ්‍යර වැඩි. ඉතින් ඒත් ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් නෑ. ඇත්තට මේවා දකින්නත් එක්ක ඒ ගතිය නැති වෙලා යනවා. ඉතින් මේ පේනවා ඉතින් ලස්සන බිල්ඩින් වගේක් තියෙන. ඉතින් මේවා ඇත්තටම ගොඩක් වෙනස්. ඉතින් අපේ සංස්කෘතියට වැඩි මේ සංස්කෘතිය ටිකක් වෙනස්. ඉතින් ඒ වෙනස් බලාගෙන යනකොට ඇත්තටම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒකින ට්‍රැවලින් කියන්නේ විනෝද වෙන්න පුළුවන් ඕනම තැනක. මොකද දකින තැන තියෙන පොඩ්ඩක් හරි වෙනස් විදිහක්, වෙනස් පරිසරයක්, වෙනස් කෑම. ඉතින් මේවා අත්දැකීම් ලැබනකොට ඇත්තටම ගොඩක් අපිට එන්ජොයි කරන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් යන ගමන් ඉන්නේ. ඉතින් මගෙත් එක්ක ඉතින් තවත් කට්ටිය ගොඩක් යනවා. ඉතින් එයාලත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාලත් එක්ක ඉතින් සුහදව කතා බහ කරගෙන යනකොට ඉතින් මේ ගමන තවත් ලස්සන වුණා. ඉතින් අපිට අවශ්‍ය දෙයක් ගන්න ඕන. ඉතින් මෙයාත් මේක කතා කරලා අපිට පොඩ්ඩක් නතර වෙලා ගන්න පුළුවන්. මේ පරණ බිල්ඩින් එකක් වගේ පොඩ්ඩක් අතහැරලා දාලා වගේද නෑනේ. අපි මං හිතන්නේ ඒකේ පැත්තෙන් ගියත් අපිට ඕකට නගින්නත් පුළුවන්. සමහර විට මේකේ වැඩ කරන කට්ටිය ඉන්න තරක් වෙන්නත් ඇති. හරි ඉතින් මෙන්න කට්ටියක් එන ගමන් ඉන්නේ. ඉතින් අපි වගේම ඉතින් මේකේ පොඩ්ඩක් එහෙට මෙහෙට අපිව යාලා ගෙන්නන් යනවා. හලෝ හායි බයි. ඉතින් එහෙම තමයි අපි ඉතින් මේ යද්දී අඳුරන්න ඕනේ නැහැ. ඉතින් කවුරු හරි දැක්කම ඒ වගේ ඉතින් පොඩි මිත්‍රත්වයක් ඇති කරගන්නවා. හරි ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් හරි ඉතින් යාළුවනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රෝටීන් මාකට් එකේ එන්ඩ් එකට. දැන් යාගේ වැඩේ යා කරලා ඉවරයි. ඉතින් අපි මෙතන දාලා යා ආපහු කට්ටියක් ගේන්න ඉතින් යනවා. ඉතින් හරි ඉතින් එයාට සමුදෙන ගමන් අපි දැන් යන්නේ. ඉතින් මාත් ගොඩ වුණා. හරි හලෝ බයි thank you. ඉතින් එයාට එහෙම කියලා අපි යන ගමන් යන්නේ. හරි යාළුවනේ. ඉතින් දැන් අපි පටන් ගමු. කෙලවරේ ඉඳන් ආපහු දැන්ට යන්න ඉන්නේ. හැබැයි පයින්. පේනවනේ ඉතින් ලස්සන දේවල් බලන්න නම් අනිවාර්යයෙන්ම ඇවිදලා පිට පිටා බලන්න ඕනේ. ඉතින් මට පොඩ්ඩක් අද බඩගිනි. ඉතින් ඇත්තටම යවුවත් එක්ක මහන්සි මම ගත්ත බීම එකක්. ඒකත් මම දැන් පොණ ගමන් යන්නේ. හරි යාළුවනේ. ඉතින් මට දැන් මෙතන පොඩ්ඩක් මතකයි වගේ. මම ඒකයි පොඩ්ඩක් ආවේ. හරි. පේනවනේ අන්න ලස්සන බෝට්ටුවක්. ඇත්තට ඒ බෝට්ටු මේ ලංකාවට වැඩිය පොඩ්ඩක් වෙනස්නේ. ඉතින් ඒ වෙනස පොඩ්ඩක් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඒක දැන් පේන ලුක් එකෙම අපිට පේන එක සාමාන්‍ය විදිහේ එකක් නෙමෙයි. ඉතින් ඇත්තට කට්ටියකට යන්න පුළුවන්. ඒ වගේම ඉතින් කියන දෙයක් නෑ. ඔයාලට පේනවනේ. ඉතින් හරි. ඉතින් ඒකයි එහෙම තමයි. ඉතින් ඔන්න කට්ටියක් එනවා. එහින් මෙහෙට අපි වගේම එයාලට මේකේ අත්දැකීම ලබා දෙන්න. එයාලා ඒ විදිහේ
වැඩසටහනක් තමයි මෙහි කරගෙන යන්නේ. හරි ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. ආපු තැනට යන්න ඉතින් පාරවල් ගොඩක් තියෙනවා. එහෙන්ද මෙහින්ද හරි ඉතින් මම තෝරාගත්තා කෙලින්ම මේ පැත්තෙන්. ඉතින් මොකද මේ පැත්තේ තියෙන රෙස්ටෝරන්ට් සයිඩ් එකක්. ඉතින් මම කොහොමද කැමති පොඩ්ඩක් රෙස්ටෝරන්ට් පැත්තට. මොකද ඒ වගේ තියෙන කෑම විවිධ කෑම එක එක කෑම ඇත්තටම අපේ රටේ කෑම ඒ රටේ කෑමයි වෙනස්. ඉතින් ඒ වුණාට ලොකු වෙනසකුත් නැහැ. ඒ වුණා මේ කෑම පොඩ්ඩක් සැර වැඩි. හරි ඉතින් යන ගමන් පොඩ්ඩක් දැක්කා. ඉතින් පොඩි අයිටම් ටිකක් තියෙනවා. ඉතින් කුණන්න දාලා ඉතින් මම හිතන්නේ සෙල්ලම් බඩු වගේ තමයි. ඉතින් මේ තායිලන්තය කියන්නේ බෞද්ධ රටක්. පේනවා ඉතින් එයාලාගේ ඒ චිත්‍ර කලාව ගැන කියනකොට ඇත්තටම ගොඩක් ලස්සනයි. ලස්සන චිත්‍ර තියෙනවා. අලිද හැම දෙයක්ම ඉතින් ඇත්තම දක්ෂ ශිල්පියෙක් චිත්‍රයක් අඳිමින් ඉන්නේ. ඉතින් කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද කරදර කරන්න ඕන නැහැ නේ. යාගේ වැඩේ යාගේ එක කරගෙන. ඉතින් මගේ වැඩේ මම මේ පැත්තෙන් කරගෙන යනවා. ආයෙත් මම පොඩ්ඩක් ඇවිදින ගමන් ඉන්නේ. කට්ටිය ඉතින් උයනවා මෙහෙ උයනවා. ඉතින් ඇත්තටම කනවා බොනවා විනෝද වෙනවා. ඉතින් මෙන්න මේක සුන්දරත් වැඩි කරගන්න මෙතන පොඩි පාලමක් තියෙන හැ පැත්තට යන්නේ. ඉතින් මේක ඒ විදිහටම හදලා තියෙන විදේශිකයන්ගේ සිත් ඇද ගන්න ආකාරය. ඉතින් මාවත් ඒ පැත්තට පොඩ්ඩක් ගියා. මේ යන ගමන් ඉන්නේ කට්ටිය පොඩ්ඩක් අඩුයි. මොකද සමහර කට්ටිය මං හිතන්නේ මේ පැත්තට ගිහිල්ලා ඇති. මේ පැත්තේ shopping කරනවා ඇති මේ ටයිම් එකත් එක්ක. හරි ඉතින් යාළුවනේ මේ ඔයාලට පේනවනේ ඉතින් ලස්සනයි. ඉතින් ඇත්තට මේ අත්දැකීම මම ලබා ගන්න අනිවාර්යයෙන්ම ඔයාලා තායිලන්තය ඇවිල්ලා ෆ්ලූටින් මාකට් එකට අනිවාර්යෙන්ම එන්න. ඇවිල්ලා ඔයාලට අවශ්‍ය කරන දේවල් මෙහි හැමදේම මෙතන ගන්න. ඇඳුම්ද පැළඳුම්ද ඔයාලා හිතන්න මොනවද ඔයාලට මේ දේවල් හොයන්න පුළුවන්. මේකේ පැති ගොඩක් තියෙනවා. ඉතින් මම ගොඩක් දුරටම යන්නේ අර රෙස්ටෝරන්ට් ඒරියා එකට. ඉතින් මේ හරි මම ඉතින් පොඩ්ඩක් මේ පැත්තට පොඩ්ඩක් කරුණා පැත්තේ මොකද්ද තියෙන්නේ බලමු. ගිහිල්ලා බලමු. හරි ඉතින් අතර ලස්සන ඇඳුම් තියෙනවා. කට්ටිය ඇඳුම් ගන්න ගමන් ඉන්නේ තෝරන ගමන් ඉන්නේ. මේ පැත්තේ තියෙන කෑම වගේක් හරි ජූස්ද ඕනේ දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න මෙතන ඉන්නවා මේ මොකද්ද දැල්ලු වගේ යන්නේ. දැල්ලු පොඩ්ඩක් කන්නත් හිතනවා. ඉතින් ඇත්තට වරිණි ඊට පස්සේ කනවා. යන ගමන් කන්න බෑනේ. හරි යාළුවනේ මෙතනක් තියෙනවා කෑම වගේක්. ඒ තියෙන ඉතින් ප්ලේට්. ඉතින් ඇත්තටම අපිට එකක් අරගෙන යන්න කන්න පුළුවන්. මෙතන මොකද්ද මේ වඩේ වගේ වඩේ නෙමෙයිනේ වඩේ. ඉතින් අපිට පේන්නේ ඉතින් වඩේනේ. ඉතින් වඩේ නෙමෙයි මොන හරි වෙන කෑම වර්ගයක්. අන්න යාළුවනේ මෙන්න හොන තැනක්. ඉතින් බාබිකියු නම් මෙන්න බාබිකියු කිඹුල් මස් බාබිකියු. කමුද කිඹුල් කෑල්ලක් රෝස් කරපු. හරි ඉතින් කටට ගලත් තුනක් කන්නත් හිතනවා. ඉතින් දැන් ටයිම් එකක් නැහැ. පස් වෙලාවක එකක් try කරලා බලන්න හිතන් ඉන්නේ. හරි යාළුවනේ ඉතින් මම දැන් පොඩ්ඩක් අනිත් පැත්තට යනවා. ඉතින් මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇත්තට මේ පැත්තේ නම් නිස්කලංකයි වගේ වෙනත් ලස්සන view එකක් තියෙනවා. එහින් ලස්සන පාලමක් තියෙන එහා පැත්තට යන්න මම ඉතින් මම එකකින් ආවා වගේ. පේනවනේ ලස්සන බිල්ඩින්ග්ස් ටිකක් තියෙනවා. ඇත්තටම මේවා දකිනකොට වෙනම හැඟීම් වගේක් එන්නේ. හරි යාළුවනේ ඉතින් මම යනවා පොඩ්ඩක්. දැන් ඉතින් මෙහින් එහෙට යනවා. එහින් මෙහෙට යනවා. තනි කරම තියෙන්නේ ඉතින් මේක ඇවිදින්න. ඇත්තට මේ ෆ්ලූටින් මාකට් එකේ හරියටම බලනවා ඉතින් අපේ දවස පුරාවටම මේකේ එහෙට මෙහෙට ඇවිදලා අපිට අවශ්‍ය තැන් වලට යන්න පුළුවන්. ඉතින් මම යාළුවනේ අදට ඇති ඉතින් මම ඔයාලට පෙන්වනවා. ඉතින් තව ගොඩක් දේවල් පෙන්වන්න හිතෙනවා. ඉතින් පස් වෙලාවක ලොග් එකක් කරන්න කියලා හිතන් ඉන්නේ. හරි යාළුවනේ ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් ඔයාලට අනිවාර්යෙන්ම දානවා. ඉතින් ඒ වීඩියෝ එකේදී බලමු ඉතින් කොහෙද අලුත් තැන අලුත් විදිහේ දෙයක් පෙන්වන්න පුළුවන්ද කියලා. හරි එහෙනම් ගිහලා එන්න.